Hi guys, Select Recipe YouTube channel එකට ආලා ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් අරන් ආව රසම රස කැවිල්ලක්. ඒ තමයි අති රස. මෙතන තියෙනවා හාල් කිලෝ 3මාරක අති රස. ඉතින් ගොඩාක් ලේසියෙන් හදාගන්න පුළුවන් වුණා. වැඩි නැතුව. ඉතින් අපි බලමු කොහොමද මේ අති රස ටික හදාගන්නේ කියලා. කොටල හාල් කිලෝ 3මාරක් මම මෙතන අරන් තිනවා. ඒකටම පාන් පිටි කිලෝ එකක් දාලා මේ විදිහට හලා ගන්නවා. පාන් පිටි දාපුවාම කැවුම් ටික මෙලකට හදා ගන්න පුළුවන්. අපි හැදි කැවුම් වලටත් පාන් පිටි ටිකක් එකතු කර ගන්නවා. පොල් තෙල් බෝතල් 3යි. දුබුරු සීනි කිලෝ 3යි. තලාගත්තේ නැසාලට කීපයකුයි අරන් තියෙනවා. ඔයාලට සව් එහෙම දා ගන්න පුළුවන්. අපි බලමු මේ ටික කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම සීනි ටිකක් මම මේ විදිහට කර කර ගන්නවා. සීනි ග්‍රෑම් 300ක් විතර කර කර ගන්නවා. දුබුරු සීනි වලින්ම ඔයාලට සීනි ගන්න පුළුවන් කර කර ගන්න. ඒකට වතුර ටිකක් දාලා මේ විදිහට හොඳින් කර කර ගන්නවා. ඊට පස්සේ මම ඒකෙන් ටිකක් අයින් කරලා තියා ගන්නවා. අපි මේ සීනි කර කරානේ කැවුම් වලට ලස්සන කලර් එකක් එන්න ඕන නිසා. ඊට පස්සේ ඊටු සීනි ටිකත් මම මේ විදිහට දානවා. වතුර ජොග්ගුවක් විතර එකතු කර ගන්නවා. ඊට පස්සේ මේක දිය කරගෙන ලිපේ තියාගන්න තියෙන්නේ. වැලි තලප වලට තරම් මේක උණු කරන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් මේකට උණු කරගත්තාම ඇති. ඊට පස්සේ ලුණු ටිකක් එකතු කරගන්නවා. ඒත් එක්කම තලාගත්ත එනසාලට ටිකක් එකතු කරගන්නවා. මද ගින්දරේ මේක උණු කරගන්න තියෙන්නේ. දැන් මේ පදම ගානට ඇවිත් තියෙන්නේ. ගොඩාක් උණු කරගන්න යන්න එපා. අපිට දැන් පිටි ටික මේ විදියට ටික ටික දාලා හොඳට කලවම් කරගන්න තියෙන කැට හිටින්න නැති වෙන්න. පිටි ටිකෙන් ටික දාලා හොඳට කලවම් කරගන්න. පිටි ටික දාන කලින් කෝකටත් පැණි ටිකක් අයින් කරලා තියාගන්න. මොකද දිය වැඩි වුණොත් අපිට කැවුම් ටික හදාගන්න බැරි වෙනවා. පරිස්සමෙන් මේ ටික හොඳට කලවම් කරගන්න තියෙන්නේ. අවුරුදු කෑම මේසෙට එහෙම නැතුවම බරි කැවිලි වර්ගයක් නිසා හැමෝම හදන්න පුරුදු වෙන්න ඕනි. ටික ටික කැවිලි වර්ග හැදුවාම අපිට හදාගන්න පුළුවන් වෙනවා. මේ ටික දැන් ලිපේ තියලා පොඩ්ඩක් තම්ම ගන්න ඕනේ පිටි ටික. ඊට පස්සේ බේසමකට පොල් තෙල් ටිකක් දාලා කැවුම් මිශ්‍රණයෙන් මම ටික ටික දා ගන්නවා. බේසන් 3-4කට මම මේ ටික දා ගන්නවා. හිතන තරම් අමාරු නැහැ අති රස හදන්න. ගොඩක් ලේසි. ප්‍රමාණයන් ටික හරියටම ගන්න ඕනි. ගොඩාක් සීනි වැඩි කරගත්තොත් කැවුම කර වෙන්න බලනවා. දැන් තියෙන මේ විදිහට කැවුම් ටික බැද ගන්න තමයි. ඉතින් ගොඩාක් ලේසි. ඔයාලට හදන්න පුළුවන්, අමාරුවක් වෙන්නේ නැහැ. ඉතින් හැදි කැවුම් හදනවා වගේ තමයි. හැබැයි හැදි කැවුම් හදන එක ටිකක් ලේසි. අති රස ටිකක් අමාරුයි. ඒ වුණාට පුරුදු වුණාම හදා ගන්න පුළුවන්. ඔයාලත් අනිවාර්යෙන් හදන්න. ප්‍රමාණයන් ටික හරියට ගන්න. ඉතින් ගොඩාක් ස්තුතියි වීඩියෝ එකත් එක්ක රැඳී හිටියට. ගිහින් එන්න. සුබ දවසක්.